සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලැබූ 2017 නව වසර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබේ ජීවිතයේ ලෞකික ලෝකෝත්තර දෙලොවම දියුණුව සලසාගෙන ධර්මාවබෝධය කරාම ජීවිතේ බොහොම සතුටින් ගත කරන්නට මේ ලැබූ නවවසරෙත් ඔබ හැම දෙනාටම වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මුලින්ම අදවතිම ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, වසරක් ගෙවිලා වසරක් උදා වෙලා තාම දින කීපයයි. ජීවිතේ බොහෝ දෙනෙක් තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන නිවැරදි වෙන්න ජීවිතය අලුත් ආරම්භයකට මුල පුරන්න උත්සාහ ගන්නවා. සමහර වෙලාවට ජනවාරි 1 වෙනිදා හිතනවා මං අද ඉඳන් හැදෙනවා. එක්ක ජනවාරි මාසෙ පෝය එනකොට හිතනවා මේ පෝය දවසේ ඉඳන් අවුරුද්දේ 1 වෙනි පෝය අද ඉඳන් හැදෙනවා. එහෙම හිතන කොටසක් ඉන්න. සමහරු වෙසක් දවසේ හිතනවා මේ වෙසක් දවසේ ඉඳන් මං හැදෙනවා. සමහරු පොසොන් එකට හිතනවා මේ පොසොන් දවසේ ඉඳන් මං හැදෙනවා. එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුද්ද එනකොට සමහරු හිතනවා පරණ අවුරුද්දේ පස්සේ මේ අලුත් අවුරුදු උදාවත් එක්ක අද දවසේ ඉඳන් මං හැදෙනවා. මේ විදිහට ජීවිතේ කෙනෙකුට ජීවිතේ යම් වෙනස්කමක් කරගන්න, ජීවිතේ වැරදි අඩුපාඩු හදාගන්න සාමාන්‍ය පෘථග්ජන ලෝකයා ඔය වගේ නොයෙක් උත්සාහ ගන්න අවස්ථා තියෙනවා. හැබැයි මොන විදිහට හරි කවදා කොතන කොයි මොහොතේ ඉඳන් හරි ඔබේ ජීවිතේ ඔබ අඩුපාඩු වැරදි අකුසල් සකස් කරගෙන ඔබ යම් ගුණධර්මවල පිහිටියොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එදා ඉඳන් ඒ මොහොතේ ඉඳන් ඔබේ ජීවිතේ හරියට වලාකුලින් මිදිච්ච පුන් සඳක් බබලනවා වගේ බැබලෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වතුනි, යම් තැනක ඉඳන් පටන් ගන්න. අද ඉඳන් හරි කමක් නැහැ. මේ ජනවාරි මාසේ තාම දින කීපයයි ගෙවුනේ. අද ඉඳන් හරි අද ඉඳන් මං හැදෙනවා. ඒ වගේ ඔබට ජීවිතේ අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. මොකද ඔබේ අඩුපාඩු, ඔබේ අකුසල්, ඔබ කරපු කියපු දේවල් සියල්ල ඔබේ හෘද සාක්ෂිය දන්නවා. ලෝකයාටම හොරෙන් ඔබ ජීවත් වුණත් සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් මං ගැන කවුරුත් දන්නේ. හැබැයි ඔබ ගැන දන්න කොටසකුත් ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ තමන් ගැන සියල්ල දන්නේ තමන්. ඔබ ගැන හොඳටම දන්නේ ඔබ. තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකේ දෙවියනොත් තමන් ගැන ඒ විදිහටම දකිනවා කියනවා. මොකද දෙවියන් දකින්නේ ඔබේ හිත, ඔබේ හෘද සාක්ෂිය. ඔබ කවුද, ඔබ මොනවද කරන්නේ, ඔබ හැංගිලා වැරදි වැඩ කරත් ඔබ කරන සියල්ල ඔබ ගැන මේ ලෝකේ දෙවියන් දකිනවා. ඊළඟට හිත කියවන්න පුළුවන්, හිත දකින්න පුළුවන් පරචිත්ත විඥානන ඥානය ඇති ඉර්ධිමත් ශ්‍රමණයන් වහන්සේලාට, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් වහන්සේලාට, ආර්යයන් වහන්සේලාට කෙනෙක්ගේ හිත දකින්න පුළුවන් ශ්‍රාවකයන්ටත් ඒ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද, මොන වගේ අකුසල් කරපු කෙනෙක්ද, මොන වගේ චරිතයක් ඇති කෙනෙක්ද කියලා ඔහුගේ හිතේ ස්වභාවය ඒ විදිහටම දකින්න පුළුවන් කියන. පින්වතුනි, ඒ නිසා ඔබ හැම වෙලාවෙම වැරැද්දක් අකුසලයක් කරනකොට හිතන්න කවුරු නොදැක්කත් දෙවියන් මේක බලාගෙන ඇත්. දෙවියන්ට මං ගැන පේනවා. ඒ නිසා මේ ලෝකේ කාටවත් හොරෙන් හැංගිලා වැරදි වැඩ කරන්න පුළුවන්කමක් නෑ. ඒවා කවුරු හරි දකින්න, දෙවියන් හෝ දකින්න. ඒ නිසා පින්වතුනි, ජීවිතේ අඩුපාඩු සකස් කරගන්න, හැදෙන්න උත්සාහයක් ගන්න. ජීවිතේ අකුසල් වලින් වළකින්න. බලන්න, හැම බුදු කෙනෙක්ම පහළ වෙලා මේ ලෝකයාට දේශනා කරන සියලුම ධර්මයේ කැටි කරලා ගත්තත් ඒ ධර්මයේ තුල දකින්න තියෙන්නේ සබ්බ පාපස්සකරන, සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා, කුසල් වඩන්න, පින් කරන්න, යහපත් ජීවිත ගත කරන්න, සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනය කරගන්න, භාවනාවකේ දෙන සමත විදර්ශනා භාවනා වඩන්න. ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මෙන්න මේ අනුශාසනාව තුල ඔබේ ජීවිතේ සකස් කරගන්න උත්සාහයක් ගන්න. ඔබ ජීවිතේ කරපු වැරදි අඩුපාඩු අකුසල් වලින් සීලේක පිහිටියට පස්සේ අන්න ඔබට ඒ මොහොතේ ඉඳන් හිතන්න පුළුවන් මං අද ඉඳන් සිල්වත්. එහෙමයි මිනිස්සු හැදෙන්නේ. පරණ වැරදි අකුසල් ජීවිතේ බොහෝ දෙනෙකුට, අකුසල් කරපු නැති මිනිස්සු නෑ.
මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ එලවරක් නොපෙනෙන සසර ගමනේ සතරාපායවල්වලට වැටි වැටි දුක්විඳ විඳාපු සංසාර ගමනේ නොයෙක් පව්කං කරලා අපායවල්වල වැටිලා අකුසල් කරලා ආනන්තරි අකුසල් පවා කරපු මිනිස්සු ඇති. මේ සසර ගමනේ අපායවල්වල දුක්විඳ විඳාපු වාර ගණන අපිට මෙතකැයි කියලා කියන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ සංසාරික සත්වයාට සතරාපාය කියන්නේ මහගෙදර වගේ තැන. එතකොට එවැනි අපායවල්වල වැටි වැටි ආපු සංසාර ගමනේ සසර පුරුදු. ඒවා සංසාරය අරගෙන යනවා. ඒ අකුසල් පුරුදු නිසා අකුසල්වලට සැනින් පෙළඹෙනවා. අන්නේ නිසා ඒ අකුසල සහගත පුරුදු දුරු කරලා ඒවැ ආදීනව මෙනෙහි කරලා ඒවැන් වලකින්න යහපත් පුරුදු ජීවිතයට පුරුදු කරගන්න ඔබ උත්සාහයක් ගන්න. දැන් බලන්න දවසක් මුගලන් හාමුදුරුවෝ මහ වනාන්තරයක ඇවිදගෙන යනකොට උන්වහන්සේට මුණ ගැහුණා අමුතුම විදිහේ ප්‍රේතේ. මේ අමනුස්සයා රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ සැප විඳින ප්‍රේතේ. මේ අමනුස්්‍යයාගේ ශරීරයේ රාත්‍රයේ කාලෙ දෙවි කෙනෙක් වගේ දිවියමේ ශරීරයක් පහළ වෙනවා. බොහෝම ලස්සන ශරීරයක් දිවිය සලුපිලේ ශරීරයට පහළ වෙනවා. ඒවගේම විමානයක් මහ වනාන්තරේ බොහොම ලස්සන දිවිය විමානයක් වගේ විමානයක් ඔහුට පහළ වෙන. ඔහු හිතන විදිහට ආහාරපාන සැප සම්පත් ඔහුට පහළ වෙනවා. මුළු රාත්‍රී කාලේම ඔහු වනාන්තරේ දෙවි කෙනෙක් සැප සම්පත් විඳින්නේ යම්සේද ඒ දිවිය මේ සැපයක් ඔහු වින්දනය කරනවා රාත්‍රී කාලේ පුරාම. හැබැයි රෑ ගෙවිලා උදෑස්සන අරුණෝදෙ පහළ වෙනකොටම අර විමාන අතුරු දහන් වෙනවා. සැප සම්පත් අතුරු දහන් වෙලා යනවා. ඔහුගේ ශරීරෙ තිබ්බ දිවිය මේ සලුපිලි අතුරු දහන් වෙනවා. මුළු ශරීරයම දුරුවරණ වෙලා ශරීරයෙන් විශාල් දුර්ගන්ධයක් මුළු අනාන්තරීම පැතිරෙමින් ඇගේ මස් කුණු වෙලා කඩා හැලෙන්න්න පටන්ගන්න. ඒ මොහොතේ කර්මාන් රෝපියෝ පහළ වෙන ගිජුලිහෙනියෝ වනාන්තරේ නොයෙක් විදිහ මස් කඩාගෙන කන සත්තු ඔහුව වටකර කර මුළු ශරීරයම මස් කාදමනු. කෑ ගහනවා විලාප දෙනවා මුළු වනාන්තරයේ පුරාම බේරෙන්න කෑග ගහ විලාප දිදී ඔහු දුවනෝ. දැන් ඔහු මහාර අකුසලයක් දවල් කාලෙ තුළ ගෙවනු. මුළු ශරීරයම මස් කඩාගෙන කන සත්තු පන්න මේ ශරීරයට කොටනො. කෑගහනවා විලාප දෙනවා වනාන්තරයේ පුරාම ඔහු දුවනු. හැබැයි රාත්‍රයේ කාලේ ගෙවිල දවල් කාලෙ උදාවෙනකොට ඔය අකුසල් ගෙව්වට දවල් කාලෙම ගෙවිල අවසන් වෙනකොට ආයමත් ඉර අවරට යනකොට රාත්‍රී කාලේ අර දෙවි කෙනෙක් වගේම සැප සම්පත් පහළවෙන්. මේ වගේ අමනුස්්‍යයන්ට ධර්මය කියන්න විමාන ප්‍රේතෙව්. රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ සැපවිදිනවා දවල් කාලෙ අමනුස්සෙක් වගේ මහා දුකක් විදිනවා. මේ අමනුස්්‍යයාගේ ජීවිත කතාව මුගලම් මහරහතන් වහන්සේ හනවා ප්‍රේතේ. නුඹ රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ දිවිය මේ සැප සම්පත් විඳිනවා. නුඹ දවල් කාලේ බොහෝ දුක්විදිනවා නුබේ ශරීරෙ මස් කඩාගෙන කන මේ සත්තු පන්න කර්මාන් රෝපියෝ මැවෙන සත්වයන් ශරීරෙ මස් කඩාගෙන කනෝ. නුඹ මහා දුකක් දවල් කාලෙ ගෙවනෝ. මේ වගේ අකුසලයක් ගෙවන්නත් රාත්‍රී කාලෙ සැප සම්පත් පහළ වෙන්නත් නුඹ කරපු කර්මය මොකක්ද කියලාහනු. අන්න එතකොට කියන අනේ ස්වාමීනී ඉස්සරමං දවස පුරාම දවල් කාලෙත් රාත්‍රී කාලෙත් කියල වෙනසක් නෑ හැම වෙලාම මන් දඩීමේ ගිහිල සත්තු මරාගෙන ජීවත් වෙච්ච වැද්දෙක්. මං පෙර මනුස්සලෝකෙ හිටිය. මගේ උත්සාහය තමයි හැම වෙලාම සතෙක් මරන්නේ කොහොම. මං මහා කැලේට ගිහිල්ල මදුගහනවා සත්තු මරණ උපක්‍රම යුදනවා සත්තු පස්සේ පන්නනවා සත්තු මරාගෙන මම සත්තුන්ගේ මස් කරලා අරගෙන ඇවිල්ල මේවා විකුණල තමයිකව ජීවත්වන. මේ අතර මගේ යාළුවේ කල්්‍යයාන මිත්‍රයෙක් හිටිය ඒ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ඔහු තෙරුවන් සරණ පිහිටි උපාසකෙක් කිව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ විච්ච කාලෙ. ඒ කාලෙ මම ඔහු මුණගැහෙච්ච වෙලාවල් වල ඔහු මට නිතරම කියනවා යහළුව ඔය වගේ අකුසල් කරන්න එපා ඔය ආදීන ඔබොහොම භයානකයි. සත්තු මරන්න එපා ඔබ ප්‍රාණඝාතයෙන් වලකින්. හැබැයි මම ඒක පිළිගත්තේ නෑ මං අපුරුදු ජීවිතේම කාලයක් කරගෙන ගිය. ඔය අතරි දවසක් මේ මගේ යාළුව කල්්‍යයාන මිත්‍රයා මාව පොරොන්දු කරගත්තා. දැන් නුබ දවල් කාලේ ත්‍රාත්‍රයේ කාලෙත් දෙකේම කරන්න සත්තු මරණ එක රෑතිස්සෙත් දඩේමේ යනවා. ඒ නිසා අඩුගානි දවසම සිල් රකින්න බැයිනම් ටික හරි සිල් රකින්න පුරුදුවෙන්. ඒ නිසා රාත්‍රී කාලෙවත් ඔය කරන අකුසල් ටික නවත්තලා රෑටවත් ගුණ ධර්මයක් පුරන් අඩුගානේ සිල් සමාදන් වෙලා ආයුධ ටික පැත්තක තියලා රෑටවත් අඩුගානි සිල් රකින්න. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ දවල් කාරෙත් ඔය කරන පවකං අතහැරලා ඔබ වෙන රස්සාාවක් හොයාගන්න කියල මට උපදිස්තුන්. ඉදාමං ඒක හිතට ගත්ත ස්වාමීනය කියෝ. ඒ අනුව මම රාත්‍රී කාලි සත්තු මරණයක දඩේමේ අනේක නැවැත්තුව සම්පූර්ණයම්.
ඔහු මොකද කරන්නේ දවල් කාලෙ පුරාම වනාන්තරේ සත්තු මරන්න දඩේම යනවා. හැබැයි හවස් එන්නකොට ගෙදරට ඇවිලා ආයුධ ටික ඔක්කොම පැත්තක තියලා හවසට අධිෂ්ඨාන කරගන්න අද රාත්‍රී කාලෙම මං සිල් ගුණදහම් රකින්නෝ. අද මං සත්තු මරන්නේ රාත්‍රී කාලේ. සතෙක් මුණ ගැහුණත් ගේ ඉස්සරහට ආවත් සතෙක් මම රාත්‍රී කාලේ තුල සිල් රකින්නවා කියලා මම රාත්‍රී කාලේ ශික්ෂාපද සමාදන් වෙලා සිල් සමාදන් වෙලා නිවසට වෙලා මම ගුණධර්ම රැකගත්තා. ඒ පන්සිල් ටික රැක්කා. හැබැයි ස්වාමීනි මම ජීවත් වෙන්න ඕන නිසා උදෑසන අරුණෝදයක් සමගම මම කරන්නේ සිල් මුදවලා මම පන්සිල් හිතෙන් අතහරිනවා. අතහැරලා මම මහ වනාන්තරයට ආයුධ ටිකත් අරගෙන ගිහිල්ලා සත්තු මරනවා. දවල් කාලෙ පුරාම මං කරේ දඩේ මේ ගිය එක රාත්‍රී කාලෙ විතරයි කිය මං සිල් රැක්කේ. ස්වාමීනී ඔන්න ඔයි විදිහ ජීවිතයක් ගත කරලා ඒ කරපු අකුසල්වල විපාක මම මේ බුද්ධාංකුරයක් පුරා ගෙවනවා කිව්ව. එතකොට බලන්න මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අකුසල් කරපු කෙනෙක් ප්‍රේතලෝකෙට වැටිලා බුද්ධාංකුරයක් මේ ගෞතම බුදුහාඳුරෝ පහළ වෙලා තාමත් ප්‍රේතලෝකේ ඒ දුක්විඳවිඳ කෑගගහ විලාපදිදී දවල් කාලේ තුළ මුළු ශරීරේම මස් කඩාගෙන කනවා කර්මාන් රූපිය මැවෙන සත්වයක්. හැබැයි රාත්‍රී කාලෙ පමණයි ඔහු සිල් රැක්. ඒක විපාකයත් ඔහුට ලැබෙනවා. ඔහු රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ දිවිය මේ සැප සම්පත් විඳිනවා. එතකොට අපිට පේනවා තමන් කරපු කර්මයන්ග විපාක ඒ ආකාරයටම තමන් කරායනවා. එනිසා පින්වතුනි හැම මොහොතෙම හිතන්න මම යම් කර්මයක් කරොත් ඒක විපාක මා කරායනවා. ඒ නිසා සමහරුකිර ඔය දවසක් සීල් රැකල වැඩක් තියෙනවද. දවසක් සිල් රැක්කත් ඒක ප්‍රතිඵල තියෙනවා. එක වරුවක් සිල් රැක්කත් ඒක ප්‍රතිඵල තියෙනවා. පැයි කීපයක් හරි සිල් සමාදන් වෙලා ගුණධර්ම පිරුවොත් ඒක ප්‍රතිඵලයක් ඔබ කරායනවා. දැම් බලන්න මේ දඩේ මේ ගිය මේ බැද්දෙක් හැටියට සත්තු මරාගෙන කාපුොහුට ඔහු දවල් කාලය අකුසල් කර ඒක අකුසල විපාකයක් ඔහු කරා පස්සෙන් එනවා. හැබැයි රාත්‍රී කාලෙ සිල් සමාදන් වෙලා ගුණධර්ම පුරපු නිසා ඒ රැස් කරපු පිනේ විපාකත් ඔහුට තමන්ගේ පස්සෙ සිවනැල්ල වගේනවා. ඒ නිසා තමන් කරන කර්ම තමන් අරගෙන යන සංසාර ගමන. පිංහතුනේ ඔබට යම් දවසක මේ ධර්මය ඇහුනට පස්සේ අද ඉඳං හරිමං ගුණධර්ම පුරනවා කියලා ඔබට පුළුවන්නන් සිල් සමාදන් වෙලා අද ඉඳන් ජීවිතය යහපත් කරගන්න පටන්ගන්න. අන්නේ මොහොත ඉඳම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔහුගේ ජීවිතය හරියට වලාකුලින් මිදිච්ච පුන් සඳක් බැබලෙන්න්න පටන්ගන්නා වගේ ඔහුගේ ජීවිතය එදා ඉඳම් බැබලෙන්න්න පටන්ගන්න. ඒ නිසා ජීවිතේ ගුණධර්ම පුරන්න සිල් රකින්න පටන්ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල්වලින් වලකින්. එතනදී ඔබ සිල් සමාදන් වෙනකොට සීලයක් තුළින් කරන්නේ කය වචනය සංවර කිරී. තැන් බලන්න ඔබේ ශික්ෂාපද ටික පානාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාධි. මම ප්‍රාණඝාතයෙන් වලකි. කයමුල් කරගෙන කරන අකුසලයක් ප්‍රාණඝාති සත්තු මරණ එක. ඊළඟට අදින්නාදාන අනුන්ගේ නොදුන් දෙයක් සොරකම් කිරීමෙන් වලකිනෝ. හොරකං කිරීමෙන් වලකිනෝ. අන්න කයමුල් කරගෙන කරන සොරකම නැමති අකුසලෙන් වැලකිලා කය සංවර කරගන්න. ඊළඟට වැරදි කාම සීවනින් වලකිනෝ කාමිසුමිච්ඡාචාර. තමන් කයමුල් කරගෙන කායිකව වැරදි කාම සීවනයකේ දෙන්නේ නෑ. තමන් යම් සීමාවක් ඇතුව දමනය කරගන්නවා තමන්ගේ කෙලෙස්. ඊළඟට වචනයෙන් වන අකුසල් බොරුවෙන් වලකිනෝ මුසාවාද තවදුරටත් ඔහුට පුළුවන්. පිසුනාවාචා සම්පත් පලාපා පරුසාවාචා මේ විදිහට වචනයෙන් කෙනෙක්ගේ මං හිතක් රිදවන්නේ නෑ. මං බොරුවක් කියන්නේ නෑ. මං කේලමක් කියලා කාවත් බිඳවන්නේ නෑ. මං කෙනෙක්ගේ හිත්‍රි දෙන වචන කිසිම වැඩකට නැති කෙලෙස් ඇතිවෙන හිස් වචන මං කතා කරන්නේ නෑ. මං මගේ වචනය සංවර කරගන්නවා කියලා සිහියෙන් අර කය සංවර කරගන්නවා වගේම වචනය සංවර කරගන්න පුළුව. ඊළඟට මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වලකිනු. මේ මත්වීම කියන එක කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඕකනං ඉතිී හැටි ප්‍රශ්නයක් න බේබද්ද හිතන්න හෙමයි. බේබද්ද හිතන්න පුළුවන්නේ මම් ටිකක් බීවහම කාටවත් ඇති අමාරුමකක්ද. ඒක මටනි අන්නහෙම හිතන කොටසක්කින්. හැබැයි පිංවතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බේබදුකමට ඇබ්බැහි වෙච්ච කෙනාට නොකල් හැකි පාපයක් නැති කෙනෙක්කොහෝ. ඔහුත් අර බොරු කියන කෙනා බොරුවෙන් ඕනම පාපි අකුසලයක් වහන්න උත්සාහ කරනවගේ. බොරුව ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හෙමයි. මහනෙන දැන දැන බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කියන. මොකොද ඔහු මිනී මරලත් මංකරේ නෑ ස්වාමීනී කියලා ඒකත් බොරුවෙන් වහන්න උත්සාහ කරන. හොරකං කරලා මම කරේ නෑමයි කියල දහතේ දිවරනවා ඒකත් බොරුවෙන් වහන්න උත්සාහ කරන. වැරදි කාම සේවනයේදිල අත්තට මහුණා කියලා හිතක්
ඒත් නෑ මංකරේ නෑමයි කියලා ඒත් දිවරන. බොරුව වහන්නෙත් බොරුව මං මේ බොරුවක්ටන් කියනවනේ මේක සත්‍යයක්මයි කියලා තමයි බොරු කියන්නේ. එතකොට අපිට පේනවා මේ බොරුවෙන් ජීවත්වෙන පුද්ගලයාටත් නොකළ හැකි පාපයක් නෑ කියන. ඒවගේ බුදුරජාණන් වහන්සේ මත්පෑන් මඩ්‍රහවේ භාවිතය ගැන පෙන්නල දෙන්නේ ඒක තුළ සුරා මේරය මජ්්‍ය පම අන්න එතන ආදීනවයකුත් පෙන්න්නනම්. මේ සුරා පානයේ ආදීනවෙත මජ්්‍ය මත්වීමත් ප්‍රමාදයක් කුසල ධර්මයන්ගේ ප්‍රමාදයකට පත්වෙනවා. එතකොට ඔහු මත්වීම තුළ දැම් බලන් සමහරුන්ට සිහියෙන් කරන්න බැරි පව්කම් අකුසත් සමහර වෙලාවට අපරාධයක් කරන්න සූදානන් වෙන පුද්ගලයා එක සිහියෙන් කරන්න බැයිනම් ඔහු ඒ වෙලාවේ අසිහියට පත්වෙන්න මත්පැන් බීල තමයි වැඩේට සූදානන් වෙන්නේ. මොකද ඔහුට ඒක සිහියෙන් කරන්න පුළුවන් මට්ටමක් නෑ. ඔහුම දන්නවා මේක හිතක් පපුුවක් ඇති සිහියක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ සිහිය දැනම විකල් කරගෙන තම වැඩේට සූදානන් වෙන්. ඊළඟට එවැනි මත්පැන් මඩ්‍රවී භාවිතා කරපු කෙනාට ඔහු ඒකේ යම් අකුසලයක් කරනවනං හොඳ නරක හිතන්නේනේ. බලන්න සමහර වෙලාවට නොඒක් පාපි යකුසල්වලට පෙළමෙනවා. ඇයි ඔහුගේ කල්පනා ශක්තිය දුරුවල වෙනවා. සංසාරිකව මේ මත්පැන් මඩ්‍රවී භාවිතයට පුරුදුවෙච්ච බොහෝ දෙනා ගැන දේශනාවල සඳහන් වෙන්නේ ඔහුගේ චේතනාව සකස් වෙන්න සිහි මුලාවෙච්ච ස්වභාවෙන් ඉන්. ඔහු ආස කරන්න ඒකට. කෙනෙක් තමන්ගේ සිහිය තමයි මනුස්ස ජීවිතය වටිනාමදේ. ඒ සිහිය මුලා කරගන්න දැන මිලමුදල් වියදං කරලා සල්ලිදීලා ඒ බොන මේ වසවිස තුළින් තමන් උත්සාහ කරනවා තමන්ගේ සිහිය මුලාවෙලා විකෘති ස්වභාවයකින් තමන් ජීවත්තෙන්. එතකොට ඒ තුළ චේතනා පහළ වෙන්නේ තමන්ගේ විඤ්ඥානි සකස් වෙන්නේ තමන්ගේ චේතනාව තමන් ප්‍රිය කරන්නේ සිහි මුලාවෙච්ච ස්වභාවයකින් ජීවත්තෙන්. ඒකට තමයි ඔහු මත් පැන් භාවිතා කරන්න. ඒක විපාකයක් හැටියට උපවපං ආත්ම භාවල මන්ද බුද්ධිකාය වෙලා උපදිනවා. සිහි මුලාවෙච්ච පුද්ගල වෙලා උපදිනවා. මනුස්සලෝක ඉපදනොත් සිහිකල්පනාව දුරුවල වෙලා උපදිනවා. බොහෝ වෙලාවට පිස්සු හැදෙන්නේ සිහිකල්පනාව දුරුවල වෙන්නේ එවැනි මත් පැන්වලට සසර පුරුදු වෙච්ච අකුසල විපාකයක් හැටියට. එනිසා පිංහතුනි සමහර වෙලාවට සමහර ජාතක කතාවල සඳහන් වෙනවා එවැනි බේබදුකංවලට පුරුදු වෙච්ච සමහර පවකාර රජවරු තමන්ගෙම දරුව ආහාර කරගත් අවස්ථාතියෙන්. එවැනි සිදුවීමක් ජාතක පොතේ සඳහන් වෙනවා එක්තරා රජෙක්. මේ රජ්ජුරුවෝ හැමදාම ආහාරයට මස්මාංස අවශ්‍ය මත් පැන් බීලා බොහෝ වෙලාවට මත් පැන්වලට පුරුදුවෙච්ච පවකාර ජීවිතයක් ගත කරන අය ප්‍රාණගාතයේ දෙන්න මස්මාංසවලට බලු මස් හරිකමක් නෑ බේබද්දන්ට. එතකොට මේ විදිහේ මස්මාංසවලට ලොල්කමක් දක්වනු. මේ රජ්ජුරුවන්ට දවස ගානේ හොඳට බීලා මත්වෙලා තමයි උදේ ඉදං බේබදු රජෙක්. මේ බේබදු රජ්ජුරුව උදේ ඉනම් බීල තමයි මාලිගාව ඉන්න රජ්ජුරුවන්ටකින් කවුරු දනුවන් කරන්න. එතකොට මේ වගේ බේබදු ජීවිතයක් ගත කරන රජ්ජුරුවන්ට එක ක්‍රමයට මස් බැදල තියන්න ඕන වෑන්ජන හදල තියන්න ඕන කිරට හදල තියන්න ඕන පුද්ජල තියන්න ඕන එක ක්‍රමයට මස්මාන්සම ආහාරයට ගන්න බේබදු රජ්ජුරු. දැන් ඒ රටේ එදා දම්බ දිව වනත් පෝයි දවස්වලට වෙළඳපොලේ මස්මාන්සනෑ. ඒ අතර රජ්ජුරුව වෙනුවෙන් රජ්ජුරුවන්ගේ අරක් කැමිය මොකද කරන්නේ කලින් දවසම විශාල මස්කුට්ටියක් වෙළඳ පොලෙන් ගෙනල්ලා පෝයි දවසට පෙර දවසේ මාලිගාව වෙනම තියාගන්න රජ්ජුරුවන්ට මොකද මස්මාන්ස නැත්නම් සිහිමුලා වෙලාන ඉන්න බීලා ඉන්න බේබදු රජ්ජුරුවන්ට කේන්තියන්න පුළුවන්. රජ්ජුරුවන්ට තරහක් වෛරයක් ඇතිවෙලා රාජ උදහසට ලක්වුණොත් අරක් කැමිය වුනත් ඒ මොහොතෙම දනුවන් දීලා උල තීල මරන්නත් පුළුවන් රාජ නියෝග. දැන් රජ්ජුරුවෝ හැමදාම මේ වගේ බේබදු ජීවිතයක් තමයි ගත කරේ. ඒ අතර රජ්ජුරුවන්ගේ අගබිසවට පුංචි පුතෙක් පුත්කුමාරයෙක් ලැබුණ. දැන් රජ්ජුරුවොත් මේ පුතාට බොහෝම ආදරේ පුතාතියාගෙන හුරතල් කරනවා හැබැයිතින් බේබන්. ඔහොම ඉන්න අතරේ දවසක් ඕය දවසක් කලින් දවසේ ගෙනාපු මස්කුට්ටිය එදා බල්ලෙක් දැහැගෙන ගිහිල්. අරක් කැමියා ඇවිල්ල රජ්ජුරුවන්ට ආහාර සකස් කරන්න බලනකොට මස්කුට්ටිය නෑ. එදා විශාල බයක් ඇති ගැනීමක් ඇති වුණා. දේවිය ළඟට ගිහිලකි වනේ දේවී අදනම් මගේ ජීවිතය ඉවරයි කියව. රජ්ජුරුවන්ට ගෙනාපු මස්කුට්ටිය බල්ලෙක් දැහැගෙන ගිහිල්ල සතෙක් ඇදගෙන ගිහිල්ලා. අනේ දේවිය මාව බේරගන්න මට උපක්‍රමයක් කියන්න කිව රජ්ජුරුව දැන් හොඳටම වෙරි මතින් ඇවිල්ලා කෑම මේසි වාඩි වුණාට පස්සේ මස් මාස නැතිවුණොත් කේන්තියයි. මට දනුවන් කර අනේ දේවිය මාව බේරගන්න කියව. ඒවිලේ දේවිය කල්පනා කරලා උපක්‍රමයක් කියනවා.
අරක් කැමිය ඔබ බය නැතුව ඔය තියෙන වෑංජන වර්ග ටිකක් එක එක ක්‍රමයට බොහෝම රසට හදලා මේ සිතියන්න රජ්ජුරුව ටිකක් වැඩිපුර බීලා හොඳටම බීල තමයි මේ සිවුඩට කෑම කන්න එන්නේ. ඔය තියෙන දෙයක් වෙරි මතින් ඕක කාල බීලා එහෙම නිදාගනීකි. මම ඒ වෙලේ රජ්ජුරුවන්ට ඕක අමතක වෙන්න පුංචි පුතාව කෑම මේසේ ළඟදි ගෙනහල්ලා දරුව රජ්ජුරුවන්ගේ ඔඩොක්කෝට දෙන්නම් කියෝ. දරුව තුරුල් කරගෙන ඔය තියෙන එකක් කාලා ඉවරලා වෙරි මතින් ගිහිලා නිදාගනී කියෝ. එහෙම හිතලා දේවිය මොකද කරේ දැන් රජ්ජුරුව හොඳටම බීලා රාත්‍රී කාලේ වෙරි මතින් ඇවිල්ලා කෑම මේසේ වාඩි වුණ. වාඩි වෙනකොටම දේවිය අර පුංචි දරුව තුරුල් කරගෙන ඇවිල්ලා රජතුමනි මෙන්න ඔබේ පුතා පුත්‍රරත්නය කියලා අර දරුව රජ්ජුරුවන්ගේ ඔඩොක්කෝට දුන්න. දැන් වෙරි මතින් රජ්ජුරුවෝ හොඳටම වෙරි. අර බේබදු රජා තමන්ගේ පුතාවත් තුරුල් කරගෙන එහෙම කෑම මේසේ කෑම පිගාන අතට ගන්නකොටම අර වෑන්ජන දිහා දකිනකොටම කෝ මස් කියලැහු. දැන් අරක් කැමිය වෙවුලන්න පටන්ගත්. කෝ මෙහෙට වරෙන් කිව එක්කං වරෙන් කියව. කෝ මස් කියලැහු. දැන් වැදගෙන කිවනේ රජතුමනි පස්වාන් දහසකට අවසරයි රජතුමනි මට සමාවෙන්නමම් රජ්ජුරුවන්ට අවශ්‍ය මස්කුට්ටියක් ගෙනාව. ඒ ගෙනාපු මස්කුට්ටිය සතෙක් ඇදගෙන ගිය. අනේ රජතුමනි අද මස් නෑ කියෝ. වෙළඳ පොලෙත් අද මස් නැති දවසක් අද පෝයි දවසක් කියෝ. මටද මස් නැත්තේ මමයි මේ රටේ රජ්ජුරුවෝ මට දෙයක්ෝ මස් නැත්තෙ කියලා අර ඔඩොක්වේ හිටිය පුංචි දරුවගේ බෙල්ල අඹරලා දික්කරා මෙන්න මේක උයලදී පංකියෝ. ඔන්න බලන්න බේබදුකමේ භයානක. තමන්ගේ දරුවා තුරුල් කරගෙන හිටියාර පුංචි දරුවා අසිහියෙන් ඉන්න බේබදුකම කියන්නේ තමන්ගේ සිහිය මුලා ඕනැම පව්කමක් අපරාධයක් කරන්න පෙළඹෙන මනසක්. අර දරුවගේ බෙල්ල ආම්බරල අරක් කැමියට දුන්න මෙන්න මේක උයලදී පං කියලා. දැන් කරන්න දෙයක් නෑ රාජාන දේවිය එහෙම සිහි නැතු ඇදගෙන වැටුන අනේ මගේ දරුවා කියල දේවිය සිහින සිහිසුන්ව ඇදගෙන වැටුණ. දැන් අරක් කැමියා අර බෙල්ල අමරලා දීපු මේ දරු අරගෙන ගිහිල්ලා දැන් ඉක්මනට කපල වෙන් කරලා කොටසක් බැදල හැදුව. කොටසක් කිරට හැදුව කොටසක් මිරිසට හැදුව. එක විදිහට වෙනද මස් හදන විදිහටම හදලා ඉක්මනට භාජන ටිකකට තියලා මේ සිට ගෙනාව. එතකන් තවත් බිබී වෙරි මතින් මේසි උඩම හිටිය. දැන් ඔන්න ගෙනල්ලා තිබ්බ විතරයි අර මස්ටිකත් එක්ක කාල බඩපුරෝගෙන එහෙම ගිහිල්ලා වෙරි මතින්ම ගිහිල රජ්ජුරුව සිරිහානට ඇදගෙන වැටුණ. මුද්දටම නින්ද ගියා. නිදාගෙන මහාරාට්‍රී රජ්ජුරුව අවදි වුණ දැන් වෙරි හිඳිල. දැන් අවදි වෙලා බලනකොට වෙනදා තමන් නිදාගන සිරිහානට එහා පැත්ත ඉන්න දේවිය නෑ. බැලුවා කෝ දේවිය බලනකොට දේවිය එහෙම උළුවස්සක් ළඟ හඬා වැලපෙනවා රෑ එල්ලි වෙනකන් දැන් අඩාඩා ඉන්නවා දේවියට සිහි නැති වෙනවා ආයිමත් සිහියනවා ආයමත් හඬා වැලපෙනවා. තැන් දේවිය හඬා වැලපෙනවා නැකිට්ටා. රජ්ජුරුව නැකිල්ල දේවිය ළඟට ගිහිල් ඇහුවත් දේවිය මොකද මේ අඩලා තියෙන. කෝ දේවිය මගේ පුතා කෝ පොඩි එකා. එහෙම කියනකොටම දේවිය කියනවා රජතුමනී ඔබටත් දරුව ඉන්නවද. ඔබත් පියෙක්ද. ඔය තමන්ගේ දරුව නේද මරාගෙන කාලා ඔය කුසපුරෝගෙන ඉන්නේ. ඒ දරුව තමයි කිව දරුවගේ මස්ටික තමයික ඔය කුසේ තියෙන්නේ. ඊයේ රෑ දරුවගේ බෙල්ලයි අඹරලා අරක් කැමියලව්ව මස් නැතුව උයාගෙන කෑවේ ඔබේ දරුව තමයි කියලා දේවිය හේ මායමත් කෑගහල අඩාගෙන සිහි නැති වුණ. අන්නේ වෙලාවේ තමයි රජ්ජුරුවන්ට වෙරිහිඳිච්ච වෙලා බිම වැටිලා ඔළුවට ගහගෙන පපුුවට ගහගෙන කෑගහලා අඩල වැලපෙන්න්න පටන්ගත්ත. එදා රජ්ජුරුව තීරණය කරා අදඉදම් මට කවදාවත් මේ සසර වසනාතුරු මත් පැන් පානයකට නන් සිතක් පහළ නොවේවා. මේ මත් පැන් නිසාම තමයි මං මේ අකුසල් සියල්ල කරගන්න. සිහි මුලාවෙච්ච මම මේ තමන්ගේ දරුව පවා මරාගෙන කන මට්ටමට මගේ සීය මුලාවනේ මේ මත් පැන් නිසානේද මට කවදාවත් නිවන් දකිනතුරු යළි මත් පැන් පානය කරන්න නම් සිතක් පහළ නොවේවා කියලා අධිෂ්ඨාන කරගත්ත රජ්ජුරුව එදායිදම් මත් පැන් පානයෙන් වැලකුණා කියල මේ දේශනාව සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා යම් කිසි සිදුවීම තැම් බලන්න එදාර පෞකාර පාපී ජීවිතයක් ගතකරපු රජ්ජුරුවන්ට ඒ පන්සිල් රකින්න. එදායිනම් මත්පැන් පානයෙන් වලකින්න හේතුනේ අර විශාල අපරාධි තමන්ගෙම දරුව මරාගෙන කාපු මේ සිදුවීම. එතකොට ඒ වගේ සමහරුන්ට තමන් කරන අකුසල්වල වැරැද්ද තේරෙන්නේ විශාල විනාසයක් වුණාට පස්සේ එක්කො පවුල විනාස වෙලා එක්කො ඥාතීන් අතරාරවුලක් එක්කො මිනිමැරුමක් එක්කො ලොකු අපරාධයක්
තමන් රාජ දඩුවමකට ලක්වෙලා එක්කො හිරේ ගිහිල්ලා එහෙම තමයි හිතන්. සමහරු අපිට මුණ ගැහිලා තියෙනවා බන්ධනාගාරවල අපි බණ කියන්න ගියාට පස්සේ. අපි බොහෝ බන්ධනාගාරවල ධර්ම දේශනාවලට මාසිකව හෝ සමහර කාලවල වෙසක් පොසොන් වෙනුවෙන් හෝ ධර්ම දේශනා කරන්න ඉරකාරයන්ට බණ කියන්න යන. අන්නේ වෙලාවල් වල මුණගැහෙන සමහරුවයි නොයෙක් අපරාධ කරපුයි අඩා වැලපෙන්වනේ හාමුදුරුවනේ අපිට වැරදුන. අනේ හාමුදුරුවනේ මගේ ජීවිතේ මට ඇත්ත තේරුණේ මේ හිරේටාවට පස්සේ මට තේරුම් ගන්න බැරි වුණ. එතකොට ඒ වගේ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතේ වරද්දගෙන දඩුවන් විඳලා සමහරු එල්ලුම් ගහට ගිහිල්ලා තමහරු ජීවිතාන්තයට හිරේ ගිහිල්ලා අවුරුදු 15-20 හිර දඩුවන් ලබල අන්න එතකොට තමයි ජීවිතය ගැන තේරෙන්න පටන්ගන්න. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය අඩුපාඩු වැරදි සකස් කරගන්න තමන්ට වරදිනකං ඉන්න එපා. ඔබ හොඳට නුවන තියෙන මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙක් නම් ඔබ හිතන්න කොහොමද මන් ජීවිතය වෙනස් කරගන්න. ඒ පිණිස ඔබ පන්සිල් සමාදන්වේ. දැන් අප හිතමු ඔබ අද මේ ටිකාහලා අද පන්සිල් ගත්ත කිය මම අද ඉදම් මේ ශික්ෂාපද පහරකිනො. අද ඉදම්මන් ප්‍රාණඝාතයෙන් වලකිනො. අද ඉදම්මං හොරකමෙන් වලකිනො. අද ඉදම්මං වැරදිකාම සේවනින් මේ සල්ලාලකංවලින් දුස්සීලකංවලින් වලකිනො. අද ඉදම්මම් බොරුවෙන් වලකිනො සත්‍ය වචන කතා කරන. අද ඉදම්මම් මත්පැන් මඩ්‍රවය භාවිතයෙන් වලකිනො. අද ඉදම්මං මේ ශික්ෂාපද ටික හරි තිවිහිමීන් ආරක්ෂා කරගන්නවා කියලා ඔබ යම් අධිෂ්ඨානයක පිහිටල සිල් රකින්න පටන්ගත්. එතන ඉදං ඔබේ ජීවිතය බැබලීමක්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් ඔබ යම් දවසක සීලේක පිහිටියද. අන්න ඔබ දැන් කය වචනයෙන් සිල්වත් කෙනෙ. හැබැයි හිතට අර පරණ අකුසල් වැරදි ගලන්න පුළුවන්. දැම්මං මෙහිම හිටියට ඉස්සරමම් මේ වගේ වැරදි වැඩ කරානේ. ඉස්සරමම් මේ වගේ පව්කං කරලා තියෙනවා. ඒ කාලෙමම් මේ වගේ අපරාධ කරලා තියෙනවා. ඉස්සරමම් මෙච්චර වැරදි කරා කියලා ඒවා හිතට ගලන්න පුළුවන්. අන්න එතකොට සීලේක පිහිටපු කෙනාගේ ස්වභාවේ තමයි මම දැන් සිල්වත් කෙනෙ. අපි ඒක තමයි ආයායමත් සිල් සමාදන්වෙන්. මම දැන් සිල්වත් කෙනෙ. මම ඒ පරණ වැරදි දැම්මට අදාලන ඒව ඉස්සර මම මේ වගේ වැරදි වැඩ කරා අපරාධ කරා නොදන්න කාල මේ වගේ පව්කං කරා. හැබැයි මන් දැන් ධර්මය දන්නවා. මම දැන් සිල්වත්. ඒ නිසාමං මේ වැරදි දැම්මට අදාලනෑ කියලා කරපු පරණ වැරදි අකුසල් හිතන්න එපා. ඒවා හිතෙන් බැහැර කරන්න. එක තමයි සබ්බ පාපා සකරනං කියන්නේ පාපී අකුසල් හිතෙනුත් බැහැර කරනවා. ඒවා හිතෙනුත් අයින් කරනවා. හිතෙන් දුරු කරනවා. හැබැයි ඔබ ඒවා හිතුවත් අකුසල් හිතේ බලවත්වෙනවා. ඔබ කයවච්චනයෙන් සංවර වෙලා ඔබ සීලේක පිහිටියට කරපු පරණ වැරදි හිත හිටියොත් ඔබේ හිත තුළ අකුසල් බලවත්වෙනවා. ඒක භයානකයි. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේ වගේ. මහනෙන පෘතජ්ජන ජීවිතයක් ගත කරන කෙනාගේ ජීවිතය පුංචි වතුර වීදුරුවක් වගේ කියෝ. පෘතජ්ජනයාගේ ස්වභාවය බොහෝ වෙලාවට ඒ කෙනා අකුසල් එක්ක ජීවත්වෙන පංච කාමයන් තුළ ජීවත්වෙන කෙලෙස්වලට නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරන කෙනෙ. එයාගේ ජීවිතයේ පුංචි වතුර වීදුරුවක් වගේ. මේ පුංචි වතුර වීදුරුවට ලුණු කැටයක් වැටෙනවා. ලුණු කැටයක් ගැන යම් කිසි අකුසලයක් කියලා හිතන්. එතකොට ඒ ලුණු කැටයක් වැටෙනවා අර වත්තුර වීදුරුවට. මොකද වෙන්නේ. ඒ වතුර වීදුරුව ලුණු රහවෙනවා. අර පුංචි වතුර වීදුරුවම ලුණු රහවෙනවා. එතකොට පුංචි වත්තුර වීදුරුවක් එක පොඩි ලුණු කැටයකින් වෙනස් වෙලා ලුණු රහවෙනවා වගේ පෘතජ්ජනයට සමහර වෙලාවට පුංචි අකුසලයක් ඇති ඒක බලවත් වෙලා පායකටයත්. මොකද ඔහුගේ ජීවිතය කුසල් නෑ පින්නෑ. අකුසල් වලින් පිරිච්ච අකුසල් හිත ජීවත්වෙන ජීවිතයක් නිසා පුංචි අකුසලයත් ඔහුට බලවත් වෙලා විපාක දෙන්න පුළුවන්. එනිසා කරපු පරණ වැරදි හිත හිටියොත් අයෝ මං මේ වගේ වැරදි වැඩ කරා. ඉස්සර මං මේ වගේ පව්කං කරා. ඒ කාලෙ මං මේ වගේ වැරදි වැඩ කරා කියලා ඕවා හිත හිටියොත් ඒ සිතුවිල්ලම බලවත් වෙලා ඔබට අපායන්න එන්නක් පුළුව. ඔබ කෙලින්ම නිරේට ඇදිලා යන්නත් පුළුව. ඔබ තිරිසං අපායකට ප්‍රේතලෝකෙකට වැටෙන්න්නත් පුළුව. ඒ නිසා හිතෙන් අකුසල් බැහැර කරක් කරපු පරණ වැරදි අකුසල් ඒවත් දැම්මට ආදාලනෑ මන් දැන් සිල්වත්. ඒව හිතෙන් බැහැර කරන්න දක්ෂවෙත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙන ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා ගැන ලෞකික සම්මාධිට්්‍යය තුළ පිහිටි තෙරුවන් සරණගිය කර්මකරම් පල විශ්වාස කරන ආර්ය ශ්‍රාවකයක් යන නිවන් අවබෝධයට මහන්සිගන්න ධර්ම මාර්ගය ගමන් කරන කෙනා. ඒ කෙනාගේ ජීවිතය පුුණ්‍ය ගංගාවක් කිව. යාගේ ජීවිතය ගඟක් වගේ.
හැම වෙලා මෙයා බුදු ගුණ සිහි කරනවා ධර්මී ගුණ හිතනවා සංගගුණ හිතනවා තමන් සමාදන් වෙච්ච ශික්ෂාපද මෙනෙහි කරනවා තමන්ගෙන් පුංචි අඩුපාඩුවක් වුණත් ආයමත් සීල් සමාදන් වෙනවා ආයතින් සංවරයට පැමිණෙනවා නිතර බණහනවා භාවනා කරනවා ගුණධර්ම පිරිච්ච ජීවිතයක් ඒ හරියට පුුණ්‍ය ගංගාවක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගංගාවටත් අරහා සමාන ලුණු කැටයක් විසි කරන. එතකොට ගංගලුණු රහවෙනවාද නෑ ගංගාවලුණු රහවෙන්නේ. ඒකට හේතුව ගඟේ ජලයේ වැඩි. ඒ වගේ නිතර පින් කරන නිතර කුසල් වඩන් නිතර ධර්මය හැසිරෙන කෙනාගේ අතින්. පුංචි වැරැද්දක් අකුසලයක් වුණා කියලා ඒ අකුසලේ බලවත්වෙන්න ඉඩක් නෑ. ඒකට හේතුවේ අකුසලේ ඒ සැනින් ඔහු දුරු කරනවා. දැන් අපි ගමු සුවාන් වෙච්ච කෙනා තමයි ආර්යකාන්ත සීලේ දිවිහිමියෙන් පිහිටන්. සුවාන් මට්ටමින් මෙහා ජීවත්වෙන කෙනෙක් ගැන හිතන් එයා සද්ධාවන්තයි සිල්වන්තයි පින් කරනවා භාවනා කරනවා අනේ මං කොහොමරි සෝවාන් වෙන්න ඕන කියලා අවංක උත්සාහයක් ගන්න කෙනෙක්කින්නවා. අපි හිතම යාගේ අතින් යම් කිසි ප්‍රමාදයක් නිසා යම් අකුසලයක් වැරැද්දක් සිද්ධ වෙන. එක්ක පොඩි සතෙක් පැරුණ එක්කෝ මොනොහරි පොරසිතක් පහල වුණා යම් කිසි බොරුවක් කියවුණ එහෙම වැරැද්දක් ගැන හිතන්. දැන් එහෙම බොරුවක් කියවුණා නං ඒ වචන කියවෙච්ච ගමන් ඔහුට තේරෙනවා මං මේ කීවේ බොරුවක් නේද මං සිල් සමාදන් වෙන කෙනෙක් නේද මං කොහොමරි සෝවාන් වෙන්න ඕන කියලා උත්සාහ කරන කෙනෙක් නේද මං මේ කරපු දේ මට සුදුසු නෑ මේ ධර්ම මාර්ගයේ දියුණු කරන මං වගේ කෙනෙකුට සුදුසු දෙයක් නෙමේ මං ඉක්මනට මේ වැරැද්ද නිවැරදි කරගන්න ඕන කියලා ඔහු ඒ වෙලාවෙම තුනුරුවන් කමා කරගෙන මගේ අති මෙහිම් වැරැද්දක් වුණා මං අද ඉඳන් ආයි මේ වැරැද්ද දිගට කරන්නේ නෑ කියලා ආයෙමත් සිල් ගන්න. ඒකට කියන්නේ සමාදාන සීලේ අපි නිතර නිතර සිල් සමාදන් වෙන්නේ එක. ඒ සිල් සමාදන්වීම තුළ ආයතින් සංවරයට පැමිණෙන. උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා ඇවැත් දෙසල පිරිසිදුවෙන. කුඩා කුඩා සික්ෂාපද තමන්ගෙන් බිඳුනට පස්සේ ආරෝචනය කරල තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ඉදිරී ප්‍රකාශ කරලා ඇවැත් දෙසනවා කියන ආයතින් සංවරයට එනවා. ගිහි ශ්‍රාවකයෙක් කරන්නේ පන්සිල් සමාදන් වෙනවා. ගිහි ශ්‍රාවක ආයමත් බුදුන් ඇඳල තුනුරුවන් සිහි කරලා ආයිමත් පන්සේ සමාදන් වෙලා අධිෂ්ඨානයක් ඇති කරගන්න මං අද ඉඳම් මේ මොහොත ඉඳම් මං මේ වැරැද්දායි කරන්නේ. අන්නේ විදිහට තමයි හරියට වැටි වැටි නැකිටිනෝ වගේ ශ්‍රාවකයෙක් මේ සීලය දිගට දිගට යම්කිසි ප්‍රමාදයකින් තමන්ගේ ශික්ෂාපදයක් බිඳුනද ආයමත් අධිෂ්ඨානින් ආයතින් සංවරයට පැමිණෙනවා ආයිනම් මං මේක කරන්නේ නෑමයිකෙන අධිෂ්ඨානි. ඒ විදිහට තමයි පියවරෙන් පියවර ඉදිරියට යන්න. එවැනි ශ්‍රාවකයාගේ ජීවිතේ ඔහු අපාය බයි දකින කෙනෙක්. සීලේ අඩුපාඩු තමන්ගේ අඩුපාඩුව සාධාරණීකරණය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි පෘතජ්ජන කෙනාගේ ස්වභාවේ. එයාට වැරැද්දක් වුණහම බොහෝ වෙලාවට නිවන් මගේ හැසිරෙන්නේ නැති පුද්ගලයා ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. අච්චර මිනිස්සු පව් කරනවනම් අපි කරපු අහම්මොකද. එයා කවදාවත් නිවන් දකින්න වීරී වඩන කෙනෙක් නෙමේ. ඒ අපායට නැඹුරු වෙච්ච පුද්ගලයාගේ හිතන ක්‍රමේ. ඔහු උත්සාහ කරන්නේ අකුසලේ සාධාරණී කරණය කරන්න. අච්චර මිනිස්සු හොරකං කරනවනම් මං පොඩි දෙයක් හොරකං කරහම්මොකද. ඒක තමයි හොරාගේ ස්වභාවේ. ඔහු කවදාවත් ධර්මයේ දියුණු කරන්න කැමති කෙනෙක් නෙමේ. ඔහු තමන්ගේ හොරකම හරී කියල පෙන්නන්න කරුණු එකතු කරන හොරෙක්. ඊළඟට ප්‍රාණගාතයේ දෙන කෙන අච්චර මිනි මරණ මිනිස්සුන්ට හරියනවන්. අපි මරපු හම්මොකද. අන්නේ විදිහට කොහි හරිඉන්න මිනිමරුවේ කපරාධකාරයෙක් පෞකාරයෙක් ගැන හිතල තමන් මං විතරක් මොකද කියලා ඒ විදිහට තමන්ගේ අකුසලේ තමන් සාධාරණී කරණය කරන්න උත්සාහ කරනු. ඊළඟට මේ පොඩි බොරුවක් කිවට කමක් නෑ එහෙම කොටසක් ඉන්නවා. එතකොට අච්චර මිනිස්සුම් බොබ ලොකු බොරු කියලා මිනිස්සු මුලා කරන අපි මේ පොඩි බොරුවක් කීවහමකද. අන්නේ පුද්ගලයක් කවදාවත් ධර්මය කරායන කෙනෙක් නෙවෙයි. ඊළඟට බේබද්ධ දිහා බලන් ඔය පාටියක දිටිකක් බීපුහාමොකද. උත්සවේකද ටිකක් බීපුහාමොකතමකද බීව කියලා මැරෙනවේ. අන්න එහෙම කියලා බේබද්ද මොන්න ක්‍රමේට හරි බොන්න උපක්‍රම හොයන. ඔහුට සමහර වෙලාවට දුකටත් බොනු. හිතේ අමාරුවටත් බොනු. සතුටටත් බොන්න ක්‍රම හොයන. ඊළඟට කොහෙද උත්සවයක් තියෙන්නේ කොහෙද මොනොහරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ හැම දේකදිම බේබද්දා ඔහුට ඉස්සරහට එන්නේ බොන්න ඕනේ පාටියක් දාන්න ඕනේ. පාටියක් නැද එහෙනයි බේබද්දගේ ස්වභාවය. එතකොට මේ හැම දෙයක්ම තුළ තමන්ගේ ජීවිතයේ ධර්මයට එන පුද්ගලයයි ධර්මයෙන් ඈත්වෙන පුද්ගලය ඔබට හොඳට තෝරගන්න පුළුව මේ සිතුවීලිවල ස්වභාවේ. හැබැයි ධර්මය කරා යන පුද්ගලයාගේ ස්වභාවය පුංචි අකුසලයක් වුණත් ඔහු ඒක විශාල දෙයක් හැටියට දකිින්. තමන්ගේ අතින් පොඩි වැරැද්දක් වුණත් ඒක මහා විශාල අකුසලයක් හැටියට හු සිහි කරලා
මං කොහොමාරි මේකෙන් වලකිනෝ මන්නම් මේ වැරැද්ද කරන්නේ නෑ මං කොහොමහරි මේ අඩුපාඩුව හදාගන්නවා කියලා ආයෙමත් තුනුරුවන් වන්දනා කරලා පන්සේල් සමාදන් වෙලා අඩුපාඩු සකස් කරගන්න. එයා නිතර බුදුගුණ හිතන කෙනෙක් නිතර ධර්මය ගුණ හිතන කෙනෙක් නිතර සඟගුණ හිතන කෙනෙක් ඒකෙනාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ පුුණ්්‍ය ගංගාව ගඟක් වගේ. එතකොට ගංගාවක් කියන්නේ හැම වෙලායම ගලන දෙයක්. ඒ නිසා එවැනි ගංගාවකට පුංචි ලුණු කැටයක් වැටුණ කියලා ගඟලුණු රහවෙන්නෑ කියෝ. ඒකට හේතුවයා ආහිතින් සංවරයට පැමිණෙනවා. කරපු වැරැද්ද සාධහරණය කරණය කර තවත් අකුසල් කරන්නේ නැතුව එයා ඉක්මනට ඒක නිවැරදි කරගන්න. අන්නේ පුද්ගලයක් තමයි ධර්මී පැත්තට යොමු එන කෙන. එනිසා පින්වතුනි මේ ලැබූ නව වසරේ. ඔබෝබී ජීවිතය මොන පාරකද ගෙනියන්න කියන එක ඔබටම නුවනින් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලි තුම්හේ කිච්චං ආතප්පක්. මහනෙනි ඔබමයි මේ දේ කරගත යුත්තේ. අක්කාතාරෝ තතාගතා බුදුරජාණන් වහන්සේලා කරන්නේ මග පෙන්නනවා පාර කියල දෙනවා විතරයි බලෙන් නිවන් දක්කන්නේ නෑ. ඒ නිසා මාර්ග ගොඩක් තියෙන. අපායට යන මාර්ගයක් තියෙන. කෙලින්ම තිරිසල්ලෝකෙට යන මාර්ගයක් තියෙන. ප්‍රේතලෝකෙට යන මාර්ගයක් තියෙන. අකුසල් කර කයෙන් අකුසල් කරනවා වචනින් අකුසල් කරනවා මනසෙන් අකුසල් කරනවා ආර්යන් වහන්සේලට නින්දා පහස කරනවා මිත්‍යාදෘෂ්ටික කර්ම සමාදන්න වෙනවා මේ වගේ අකුසල් මත අපායගාමී වෙන සතරාපායට වැටෙන මාර්ගයක් තියෙනවා. ඒකට යන්න ලේසි. මොකද අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් ඇදෙන්නේ අකුසල් පැත්. ඒ නිසා සතරාපාය පැත්තට යනවා කියන්නේ එක බොහොම ලේසි මාර්ග. ඊළඟට කෙනෙක් පින් කරගෙන කුසල් වඩාගෙන දන්දීලා සිල් රැකලා සුගතිගාමී වන මාර්ගයක් තියෙන මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්. සුගතීම යන දිව්‍යලෝකෙක උපදිනවන සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ කරුණු දියුණු කරලා දෙව්ලෝ උපදින මාර්ගයක් තියෙනවා. කෙනෙක් රූප දිහාන වඩලා පංචනීවන්න යටපත් කරගෙන භාවනා කළ දිහාන වඩලා රූපී බ්‍රහ්ම තල්වල උපදින බඹලව යන මාර්ගයක් තියෙනවා. කෙනෙක් අරූප දිහාන වඩලා අරූපී බ්‍රහ්මලෝකොල උපදින මාර්ගයක් තියෙනවා. මේ සියලු මාර්ගයන් අතර නිවන් මගක් තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා හොයාගන්න. ඒ තමයි ආර්යෂ්ඨායික මාර්ගයේ. මේ සියලු මාර්ග අතර තියෙන සුන්දරම මාර්ගයේ. ඒ ආර්යෂ්ඨායික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත ඒ උතුම් නිවන් මගේ ගමන් කරලා මාර්ග පල් ලබාගෙන නිවනට යන්න පුළුව. එතකොට මේ මාර්ගය හොයාගත්ති බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගගේ ගමන් කලා නිවනට පත්වනේ බුදුරජාණන් වහන්සේ. එනිසා අප උන්වහන්සේට සුගතෝ කියන්න. මේ ලෝකෙ ගමන් කරන්න තියෙන සියලු මාර්ගයන් අතර සුන්දරම මාර්ගය වන ඒ නිවන් මග හොයාගෙන නිවනට පත් වනා. එනිසා අපි උන්වහන්සේට කෙන සුගතෝ අන්නේ සුන්දර නිවන් මග ඔබ ගමන් කරට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ලැබූ නවවසර තුළ දවසින් දවස ඔබේ ජීවිතය සීලේ පැත්තට ගමන් කරන්න. ධර්මාවබෝධය පැත්තට ගමන් කරන්න. කයිවචනින් වෙන අඩුපාඩු දවසින් දවස මෙනෙහි කර ඒ වැරදි අඩුපාඩු ඔබ සකස් කරගන්න. ඔබ ලෞකික ලෝකෝත්තර සාධාරණව. ලෞකික දියුණුව කරා ගියත් ධර්මිෂ්ටව දියුණුවෙන්න උත්සාහ කරන්න. ලෝකෝත්තර දියුණු ඔබේ ජීවිතය ඇති කරගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මාවබෝධය කරායන්න උත්සාහගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම සද්ධාදීගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. ආකා සට්ඨාජබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං. ආකා සට්ඨාජබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං. ආකා සට්ඨාජබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා.